ආයිබෝවන්. කොහොමද මේ දවස්වල තක්කාලි මිල අඩු වෙලාද? ගෙවුණු සතියේ වෙළඳ පොලේ භාණ්ඩ මිල ගණන් වලට මොකද මේ වෙලා තියෙන්නේ? කවුද මේවට වග කියන්න ඕනේ? අද අපි කතා කරන්න යන්නේ මහා බැංකුව සහ කෘෂිකර්ම පර්යේෂණ ආයතනය නිකුත් කළ අලුත්ම වාර්තාවලට අනුව අප්‍රේල් මාසයේ අග ඉඳලා මැයි මාසයේ දෙවැනි සතිය වෙනකොට වෙළඳ පොලේ භාණ්ඩ මිල ගණන් වලට සහ අපේ සාක්කුවට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා බලන්නයි. දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්කම. එළවලු වෙළඳ පොළ දිහා බැලුවොත් මහා කන්නේ අස්වනු නෙලීම අවසන් වීම නිසා බොහෝ එළවලු මිල ගණන් ඉහළ ගිහින්. විශේෂයෙන් තක්කාලි තොග මිල 113කින් වගේම කරවිල මිල 106කින් ඉහළ ගිහින් තියෙනවා. සිල්ලර වෙළඳ පොලේ බෝංචි කිලෝවක් රුපියල් 128කින්, බීට්රූට් රුපියල් 18කින් සහ නෝකෝල් රුපියල් 14කින් ඉහළ ගිහින් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒත් නුවර එළියෙන් අලුත් සැපයුම් ලැබීමත් එක්කම කැරට් සිල්ලර මිල රුපියල් 45කින් පහළ බැහැලා තියෙනවා. පළතුරු මිල ගණන් ගැන කතා කරද්දී නම් අපට පෙනෙන්නේ මිල පහළ යාමක්. වෙළඳ පොළට ඉහළ සැපයුමක් ලැබීම නිසා විලා ඩම්බ කිලෝවක මිල රුපියල් 260කින්, කර්ත කොළඹන් අඹ රුපියල් 170කින් සහ අන්නාසි රුපියල් 41කින් පහළ ගිහින් තියෙනවා. මිදි කිලෝවක මිල නම් රුපියල් 82කින් වැඩි වෙලා. හැබැයි මස් සහ බිත්තර මිල ගණන් පාරිභෝගිකයට සහනයක් වෙලා මිල පහළ බැහැලා තියෙනවා. එළු මස් කිලෝවක මිල රුපියල් 64කින්ද, හම රහිත කරි කුකුළු මස් කිලෝවක් රුපියල් 58කින්ද අඩු වෙලා. ඒ වගේම දුමුරු බිත්තරයක සිල්ලර මිල රුපියල් 30-36ත් අතරත්, සුදු බිත්තරයක මිල රුපියල් 28-35ත් අතරත් මට්ටමකට අඩු වෙලා තියෙනවා. මාළු මිල දිහා බැලුවම බලයා මාළු කිලෝවක මිල රුපියල් 178කින් අඩු වුණත්, ඉස්සන් කිලෝවක මිල රුපියල් 117කින් වගේම තෝරා මාළු මිල රුපියල් 111කින් ඉහළ ගිහින් තියෙනවා. ආනායනික භාණ්ඩ ගැන අවධානය යොමු කළොත් ආනායනික අර්ථාපල්, වියලි මිරිස් සහ ලොකු ලූණු මිල ඉහළ ගිහින් තියෙනවා. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 7.2කින් අවප්‍රමාණය වීම. මීට අමතරව ඇමරිකාව ඉරානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය, ලෝක බොරතෙල් මිල වෙනස් වීම වගේම ජාතික උද්ධමනය 2.4 සිට 4.7 දක්වා ඉහළ යාම මේ මිල ගණන් ඉහළ මට්ටමකට යන්නට ප්‍රධාන හේතු වෙලා තියෙනවා. මේ දවස්වල වෙළඳ පොලේ මිල ගණන් ඊට බලපාන ඇත්ත ආර්ථික හේතු ගැනයි අප අද හොයලා බැලුවේ. ඔයාගේ අදහස මොකද්ද? පහලින් කමෙන්ට් කරන්න යන්න. තවත් මේ වගේ කාලීන තොරතුරු දැනගන්න අපගේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඔබට සුබ දවසක්.